ආයුබෝවන් හැමෝටම අද අපි හදන්න යන්නේ අපේම කෑමක්. නමුත් ඒක අපි හදන්න යන්නේ අලුත් තාලයකට. අපි ඒක හදන්න යන්නේ නිල් කටරොඩු මල් වලින්. ඉතින් අපි ඒකට කියන්නේ කිරිබත් කියලා. ඉතින් අපි කිරිබත් හදන්න යන්නේ නිල් කටරොඩු මල් වලින්. අපි හදලා බලමු. එතකොට අපිට කිරිබත් එක හදන්න අවශ්‍ය වෙනවා කැකුළුබත්. එතකොට ඊට අමතරව නිල් කටරොඩු මල්. මේ නිල් කටරොඩු මල් මම මේක බ්ලෙන්ඩ් කරගෙන තියෙන්නේ. මේ තියෙන නිල් කටරොඩු මල්. ඒක අර තියෙන කොළ පාට ගහට සම්බන්ධ වෙන කෑල්ල අයින් කරගත්තාම නිල් පාටට උහුරු පාටක් එනවා. ඉතින් ඒකට අවශ්‍ය වෙනවා කිරිබත් එකට හැමෝම දන්නවා පොල් කිරි, උකු කිරි. ඊට අමතරව බත් එක උයා ගන්න වතුර ස්වල්පයක්. එහෙනම් අපි හදලා බලමු. Hati-hati. Dah mudah dah. Hati-hati dah. Betul. හාල් එක ලිපේ තියලා තියෙන්නේ. මේකට ලුණු ස්වල්පයක් අපි දැම්මා. ඊට පස්සේ හොඳට කිරිබත් එක හදා ගන්න තියෙනවා. අපි මේ කිරිබත් එකේ ඕගොල්ලන්ට පේනවා ඇති. දැන් මේකේ 175ක ප්‍රමාණයක් අපේ වැඩ ඉවර වෙලා තියෙන්නේ. දැන් මේකට අපි එකතු කර ගන්න ඕනේ අර නිල් කටරොඩු මම ඕගොල්ලන්ට පෙන්නුවා. ඒකෙන් මේක අපි හොඳට බ්ලෙන්ඩ් කර ගන්නවා පොල් කිරිත් එක්ක. හරිද? මේක උකු කිරි නෙමෙයි දිය කිරිත් එක්ක තමයි එකතු කරන්නේ. මේ ඉතින් නිල් පාට වෙලා තියෙන නිල් කටරොඩු නිසා අපි ඊට පස්සේ මේකේ වර්ණය ගන්නණ්ඩයි මේක මුලින් අපි මේ බත් එකට දාන්න නැත්තේ මොකද මේක ගුණාත්මක දෙයක් නිසා ගොඩක් වෙලා මේක අපි මේක කුක් කරනකොට උයනකොට මේකේ තියෙන ගුණාත්මක භාවය නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා තමයි මේක මේවා කරන්නේ. නෝගේ අපි ඇඩ් කරගන්නවා. ඔයාලන්ට පේනවා ඇති. හරිද? මේක ඒ වගේ ආයෙ චුට්ටක් වහලා තියන්න ඕනේ. පොඩ්ඩක් මේ කලවම් කරගත්ත නිල් කටරොඩු කිරිබත් එක මේක තව කිරි දැම්මේ නැහැ අපි. මේකේ උකු කිරි දාන්න කලින් අපි පොඩ්ඩක් මේක තියා ගන්න ඕනේ හොඳට කුක් වෙන්න. මේක හැබැයි කරන්න ඕනේ අපි මද ගින්දරේ ගින්දර ගොඩක් අඩු කරලා තමයි කරන්න ඕනේ. මොකද නැත්තම් ඔයගේ කිරිබත් එක මේ අඩිය අල්ලන්න පුළුවන්. ඔයගේ පොඩ්ඩක් වහලා තියෙනවා අපි. හරි, එහෙනම් අපි කිරිබත් එකේ අවසාන අදියරට ඇවිල්ලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. බලන්න කොච්චර ලස්සනද කියලා. දැන් මේ අපි කිරිබත් එකට පොල් කිරි දාන අදියරට තමයි ඇවිල්ලා ඉන්නේ. මම මේ පොල් කිරි එකටත් පොඩ්ඩක් නිල් කටරොඩු පොඩ්ඩක් දාලා හොඳට බ්ලෙන්ඩ් කරා. ඉතින් ඒක තව පොඩ්ඩක් පාට හිටින්න ගුණාත්මක භාවයට. ඉතින් මේ වගේ චුට්ටක් පොල් කිරි කෝප් භාගයක් විතර දාගන්න. ඒ වගේ මෙන්න මේ වගේ අපි හදන කිරිබත් එක හොඳට හැඳි ගන්න, හොඳට කලවම් කරන්න, මික්ස් කරන්න. එතකොට ඔයාලට පුළුවන් හොඳ ගුණාත්මක නිල් කටරොඩු කිරිබතක් ගෙදරදීම හදාගන්න මේ ළඟ එන උත්සව සමයට. ඔව් දැන් අපේ කිරිබත් එක අපි හදාගෙන ඉවරයි. දැන් මේක අපි ඔයගොල්ලන්ට පුළුවන් අර අපි අපේ සිංහල භාෂාවෙන් කියනවා නම් කිරිබත් එක වඩනවා කියන්න පුළුවන්. ඉතින් මම මෙතන පොඩි ලස්සන පිඟානකට දාන්න යන්නේ.
ඉතින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මම ඒක arrange කරන විදිහ. ඔන්න දැන් අපේ කිරිබත් එක හදා ඉවරයි. දැන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මම මේක හදන හැටි. ඔයගොල්ලන්ට ඕන නම් අපි අර ගෙවල් වල හදන විදියට කිරිබත් එක වඩාගෙන ලස්සනට කපලා ගන්නත් පුළුවන්. මම ඉතින් මෙතන ඔයගොල්ලන්ට පේන්න නිසා තමයි මම මේක පොඩි රවුමකට හදලා පෙන්නන්නේ ඔයගොල්ලන්ට. එතනදී ඔයාලට ඕන විදියට හදා ගන්න පුළුවන්. මේක තමයි හරි. එන්න ඔයාලගේ කිරිබත් එක. නිල් කටරොඩු කිරිබත් එක. මේ තියෙන ඔයාලගේ නිල් කටරොඩු කිරිබත් එක. බලන්න කොච්චර ලස්සනද කියලා.